හැමදාම උදේට ඇහැරලා වැඩ පටන් ගන්න කලින් ඔයාට මොටිවේෂන් වීඩියෝ එකක් බලන්නම ඕනද? එහෙනම් අහගන්න. ඔයා දැනටමත් පෙරදිලා ඉවරයි. ඔයා හිතන් ඉන්නේ ඔයාට තියෙන එනර්ජි ප්‍රශ්නයක් කියලාද? නෑ. ඔයාට තියෙන ඩෝපමයින් ප්‍රශ්නයක්. අද අපි කතා කරන්නේ ඇයි මොටිවේෂන් කියන්නේ ලෝකේ තියෙන ලොකුම බොරුව කියලායි. මොටිවේෂන් කියන්නේ මොකක්ද? ඒක නිකම්ම හැඟීමක්. ඒක ෆීලිං එකක් විතරයි. ඔයා මොටිවේෂනල් වීඩියෝ එකක් බලද්දි මොලෙන් ඩෝපමයින් ශ්‍රාවය වෙනවා. හරියට සීනිකාව වගේ සෝෂල් මීඩියා වල ලයික් එකක් වැටුණා වගේ. ඔයාට හිතෙන්නේ ඔයා ලොකු වැඩක් කළා කියලායි. ඒත් ඇත්තටම ඔයා කරපු දෙයක් නැහැ. ඔයාගේ මොලේ ඔයාව රවට්ටනවා. ඔයා මේ වීඩියෝ එක බලලා හයි වෙනවා. විනාඩි 20කින් ඒක බැහැපු ගමන් ඔයා ආයෙත් පරණ තැනමයි. ලෝකෙ දිනපු මිනිස්සු දිහා බලන්න. ඊලොන් මාස්ක්, ඩේවිඩ් ගොගින්ස් වගේ අය එයා උදේට නැගිටලා you can do it කියලා වීඩියෝ බල ඉන්නේ නැහැ. එයාලට තියෙන්නේ මොටිවේෂන් නෙවෙයි. එයාලට තියෙන්නේ ඩිසිප්ලින්, විනය. ඩිසිප්ලින් කියන්නේ මොකක්ද? ඒක තමා Taman කැමති නැති දේ හරියට Taman ඒකට ආසයි වගේ දිගටම කරන එක. වැඩ කරන්න හිතෙන්නේ නැති දවසට වැඩ කරන එක තමයි නියම ජයග්‍රහණිය. මොටිවේෂන් කියන්නේ ඇමචර්ස්ලාට. ඩිසිප්ලින් කියන්නේ ප්‍රොෆෙෂනල්ස්ලාට. මේක වෙනස් කරන්නේ කොහොමද? ඔයාගේ මනසත් එක්ක ගනුදෙනු කරන එක නවත්තන්න. stop negotiating. ඔයාගේ මොලේ හැමතිස්සෙම බලන්නේ ඔයාව මහන්සි නොවී තියාගන්න. අද වැස්සනේ හෙට කරමු. අද මට මහන්සි මේ ඔක්කොම බොරු. ඩාර්ක් සයිකොලොජි වල කියනවා ඩෙන්ටිටි ෂිෆ්ටිං ගැන. ඔයා ඔයාටම කියාගන්න එපා මම උත්සාහ කරන කෙනෙක් කියලා. නෑ, ඔයා හිතන්න ඕන මම විනයක් තියෙන මිනිස්සෙක්. මම මගේ හැඟීම් වලට වහල් වෙන්නේ නෑ කියලා. හැඟීම් පැත්තක තියලා වැඩේ පටන් ගන්න. මතක තියාගන්න ඔයාට හැමදාම මොටිවේෂන් ඕන නම් ඔයා කවදාවත් ලොකු දෙයක් කරන්නේ නැහැ. මොකද ජීවිතයේ ගොඩක් දවස්වලට මොටිවේෂන් එන්නේ නැහැ. ඒ දවස්වලට ඔයාව ගොඩ දාන්නේ ඔයාගේ විනය විතරයි. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වුණු ගමන් තවත් වීඩියෝ එකක් ක්ලික් කරන්න එපා. ෆෝන් එක පැත්තකින් තියලා කරන්න තියෙන වැඩේ පටන් ගන්න. දැන්ම